ජීවිතය කියන්නේ හැමදාම මල් පාවාඩ එලපු පාරක් නෙමෙයි. සමහර දවස්වල ඔයාට හිතේ මුළු ලෝකෙම ඔයාට විරුද්ධව පෙළ ගැහිලා කියලා. හිතපු දේවල් වැරදිලා, බලාපොරොත්තු සුන් වෙලා, තනියම අඬපු රාත්‍රීන් ඔයාගේ ජීවිතේ ඕන තරම් ඇති. සමහර විට අදත් ඔයා ඉන්නේ ඒ වගේ තැනක වෙන්න පුළුවන්. මම මොකද මෙච්චර මහන්සි වෙන්නේ? කා වෙනුවෙන්ද මම මේ දේවල් කරන්නේ කියලා ඔයාට හිතනවා ඇති. නමුත් මතක තබා ගන්න. අඳුර වැඩිම වෙලාව තමයි ඉර පායන්න කිට්ටුම වෙලාව. බොහෝ අය හිතන්නේ අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියලා. නැහැ. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයට යන පාරේ තියෙන එක් පියවරක් විතරයි. ලෝකයේ දකින්න ඔයාගේ ජයග්‍රහණ විතරයි. හැබැයි ඒ ජයග්‍රහණ පිටපත තියෙන නිදි නැති රාත්‍රීන්, වැగిරූ දාඩිය සහ මිනිසුන්ගෙන් ආපු නිന്ദා අපහාස දකින්න ඔයා විතරයි. ඒ වේදනාවට ඉඩ දෙන්න, ඔයාව ශක්තිමත් කරන්න, මෙතන හැම වතාවකම කලින් වතාවට වඩා වේගෙන් සහ බුද්ධිමත්ව නැගිටින්න මිනිස්සු ඔයාට කියයි ඔයාට ඕක කරන්න බෑ. ඕක විකාරයක්. ඔයාට ඕකට සුදුසුකම් නැහැ කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ සීමාවන් මිසක් ඔයාගේ සීමාවන් නෙමෙයි. ඔයාගේ වටිනාකම තීරණය කරන්න වෙනත් කෙනෙකුට ඉඩ දෙන්න එපා. ඔයා කවුද කියලා තීරණය කරන්නේ ඔයා ගන්න තීරණ මිසක් අනුන් දෙන සහතික පත්‍ර නෙමෙයි. ඔයාගේ ඇතුළේ ඉන්න සිංහයාව අවදි කරන්න. ලෝකේ ඔයාට බෑ කියලා කියනකොට ඔයා ඔයාටම කියාගන්න මට පුළුවන් කියලා. හීන දකින්න එක ලේසි. හැබැයි ඒ හීන හැබෑ කරගන්න නම් අමාරු තීරණ ගන්න වෙනවා. මොටිවේෂන් කියන දේ ඔයාව ගමන ආරම්භ කරන්න පොළඹවයි. හැබැයි ඔයාව ගමනේ කෙරවලටම අරන් යන්නේ විනය. හිතට කම්මැලිකම දැනෙන වෙලාවට වැඩ කරන්න. හැමෝම නිදා ගන්න වෙලාවට ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වෙහෙසෙන්න. අද දාන එක දහඩිය බින්දුවක් හෙට ඔයාගේ ජයග්‍රහණයේ කඳුලක් බවට පත් වේවි. තවත් බලාගෙන ඉන්න එපා. හොඳම වෙලාව වෙනකන් ඉන්න එපා. තියෙන දෙයින් ඉන්න තැනින් අදම පටන් ගන්න. ඔයා මේ ලෝකෙට ආවේ නිකන්ම ඉඳලා මැරිලා යන්න නෙමෙයි. ලෝකයට ලොකු බලපෑමක් කරන්න. ඔයාගේ නම ඉතිහාසයේ ලියන්න. දැන්ම නැගිටින්න. දුවන්න. දුවන්න බැරි නම් නැවිදින්න. ඇවිදින්න බැරි නම් බඩ ගන්න. හැබැයි කිසිම වෙලාවක එක තැන නතර වෙන්න නම් එපා. ඔබට ජය ස්ථිරයි.